Hello guys, අද අපි අන්බොක්ස් කරන්න යන්නේ Asus TUF A15 කියන ලැප්ටොප් එක. අපි බලමු මොන වගේද කියලා ලැප් එක. මේ වගේ බොක්ස් එක තමයි ලැප් එක තියෙන්නේ. එතකොට මේක ගේමින් ලැප් එකක්. ඉතින් මේක ගොඩක් හිවි සහ ගොඩක් පවර්ෆුල් ලැප් එකක්. මේක එතකොට මෙහෙම තමයි අපිට පැක් කරලා තියෙන බලාගන්න පුළුවන්. අපි බලමු මේක ඇතුලේ මොන කොහොමද පැක් කරලා තියෙන්නේ, කොහොමද මේ ලැප් එක මොන වගේද කියලා. අපිට ලැප් එක ඇතුලේ බොක්ස් එක ලැප් එක එළියට ගත්තට පස්සේ බොක්ස් එක ඇතුලේ තියෙනවා පේපර් වර්ක්ස් ටික, ඒකේ තියෙන වොරන්ටි කාඩ්, යූසර් ගයිඩ්, ඒ ටික අපිට බලා ගන්න පුළුවන්. මම මේ ලැප් එක ගත්තේ චමා කම්පියුටර්ස් එකේ. එතකොට ඔන්න ওই ටික තමයි අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපිට චාර්ජර් එක, චාර්ජර් ඇඩැප්ටර් එක සහ වයර් එක වෙනම බලාගන්න පුළුවන් වෙනවා. එතකොට මේ ලැප් එක මෙන්න මේ වගේ ප්‍රීමියම් ලුක් එකකින් අපිට බලාගන්න පුළුවන්. TUF ලෝගෝ එක අපිට මේ වගේ තමයි තියෙන්නේ. අතට ෆීලිං වෙන අමුතුම එකක් තමයි අපිට මේක USB පෝට් දෙකක් සහ Type-C පෝට් එකක්, එතකොට හෙඩ්සෙට් ගහන පෝට් එකක්, එතකොට තව අපිට HDMI පෝට් එකක් සහ LAN පෝට් එක බලාගන්න පුළුවන්. ඒ වගේම චාර්ජර් කේබල් එක ගහන පෝට් එකත් මේ සයිඩ් එක බලාගන්න පුළුවන්. අනිත් සයිඩ් එක අපිට 1 USB type පෝට් එකක් බලාගන්න පුළුවන්. ඒ වගේ මේක කූලින් ෆෑන් දෙකක් තියෙනවා දෙපැත්තේ. ඒක අපිට ගොඩක් වටිනවා, මොකද ගේම් එහෙම ප්ලේ කරද්දී ගොඩක් හීට් වෙනවා. එතකොට අපිට මේක කූල් කරගන්න ගොඩක් වැදගත්. අපි ලැප් එක ඕපන් කරද්දී මෙන්න මේ වගේ තමයි ලුක් එක තියෙන්නේ. මේකේ කීබෝඩ් එක ගත්තොත් මේක RGB ලයිට් තියෙන කීබෝඩ් එකයි. ඉතින් ඒකෙන් ගොඩක් ෆීලිං වෙනවා මේ කීබෝඩ් එක අපිට ටයිප් කරද්දී. මේ වගේ ලුක් එකක් තමයි ඒක අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේක ප්ලාස්ටික් වලින් තමයි හදලා තියෙන්නේ. බිල්ඩ් ක්වොලිටි හැබැයි ගොඩක් හිවි ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. මේකේ මම ගත්තේ මේ ලැප් එක Ryzen 7 ප්‍රොසෙසර් එකත් එක්ක තියෙන එකක්. ඉතින් මේකේ මම ඇඩ් කරා තව මම ඇඩ් කරා 1TB SSD කාඩ් එකක් සහ 8GB RAM එකක්. ඉතින් මේක තවත් ස්පීඩ් වෙනවා. එතකොට මේකේ ඔයගොල්ලන්ට පේනවා ස්ටේටස් කියන්නේ ඒකේ තියෙන ස්ලීපින් මෝඩ් එක, චාර්ජ් මෝඩ් එක බලා ගන්න පුළුවන්. අපිට ලයිට් කියන වෙනම තැනක් පේනවා ඔයාලට කීබෝඩ් එකේ උඩින් ස්ටේටස් ඉන්ඩිකේටර්ස් එක. එතකොට එයා වෙන්ට්ස් ටික පේනවා අපිට හිල් ඔය තියෙන කීබෝඩ් එකේ. ඒකේ තමයි කූලින් ෆෑන් එයාස් එළියට එන්නේ. ඔන්න ඔය එයා වෙන්ට්ස් වල. එතකොට අපිට මේකේ මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. 144 Hz ඩිස්ප්ලේ එකක් මේකේ තියෙන්නේ. ඒක ගොඩක් ක්වොලිටි විදිහට ෆිල්ම්ස් බලන්න පුළුවන්, ගේම් ප්ලේ කරන්න පුළුවන්, කිසිම අවුලක් නැහැ. මම ඇත්තටම මේක ගොඩක් යූස් කරන්නේ කෝඩින්, ග්‍රැෆික් ඩිසයින් අන්නේ වැඩවලට. ඉතින් ගේමින් නම් ගොඩක් ගහන්නේ නෑ. ඒ වුණාට ගේම් ඔයගලන්ට ඕන ගේම් එකක කිසිම අවුලක් නැතුව ප්ලේ කරන්න පුළුවන්. එතකොට ඔයගලන්ට පේනවා මෙන්න මේ වගේ තමයි මේකේ පර්ෆෝමන්ස් පේන්නේ. මම කියන්නේ ඔයගලන්ට මම මේකට ඇඩ් කරා කියලා 1TB SSD කාඩ් එකක් සහ 8GB RAM එකක්. මේකේ එනකොටම එන්නේ 500GB හාඩ් එකක් සහ 8GB RAM එකක්. එතකොට RTX 2050 ග්‍රැෆික් කාඩ් එක තියෙනවා 4GB. එතකොට AMD Ryzen 7 ප්‍රොසෙසර් එකත් එක්ක තමයි මේක එන්නේ. ඒ වුණාට ගොඩක් ගේමින් සයිඩ් එකේ, ග්‍රැෆික් සයිඩ් එකේ ඕන වැඩක් කරගන්න පුළුවන් මේ ලැප් එකේ.
එතකොට ඔගොලන්ට දන්නවා ඇසුස් ලැප් වලට එනවා ආමරි ක්‍රේට් කියලා ඒගොල්ලන්ගේ software එක. ඒකින් අපිට මේ ලැප් එකේ performance control කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ තියෙන keyboard එකේ lights ඒ වගේම මේකේ තියෙන අනිත් ඕනම දෙයක් මේකෙන් අපිට බලාගන්න සහ control කරන්න පුළුවන්. මේ තියෙන ඔයගලන්ට එකේ පේන හැටි CPU GPU ඒ ටික. එතකොට මේකේ තියෙනවා තවත් ගොඩක් දේවල් තියෙනවා. බලමු මේ lighting කොහොමද මේක වෙනස් කරන්න කියලා keyboard එකේ. ඒකේ තියෙන static breathing colors cycle කියලා එහෙම එක pattern තියෙනවා. අපි බලමු මේ colors වෙනස් වෙන හැටි. අපිට මේකේ voice එක control කරන්න පුළුවන්. කියන්නේ අපිට call ගනිද්දී අපේ voice එක කොහොමද ඇහෙන්නේ අන්න ඒවා අපිට වෙනස් කරන්න පුළුවන් මේකෙන්. AI cancellation පාසුකමක් තියෙනවා මේකෙදි. ඔන්න ඔය විදිහට තමයි අපිට keyboard එකේ colors වෙනස් වෙන හැටි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ගොඩක් ලස්සන විදිහට ඒක තියෙනවා keyboard එකේ. එහෙම colors අපිට වෙනස් කරන්න පුළුවන්. ඒක ගොඩක් වටිනවා. එතකොට මේකේ අපිට පුළුවන් අපිට ඕන static mode එකෙන් ඕන color එකක් change කරන්න. ඔයාලට වෙන මේ circle එකේ colors change කරනකොට keyboard එකේ color එක change වෙනවා. ඇත්තටම මේක ප්‍රීමියම් ලුක් එකක් තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේකේ ඩිස්ප්ලේ එක ගත්තොත් ඩිස්ප්ලේ එකත් ගොඩක්ම ඔයගලන්ට ගේමින් සහ ෆිල්ම්ස් බලද්දි කිසිම අවුලක් නැතුව බලන්න පුළුවන්. ඇත්තටම මේක හදලා තියෙන ගේමින් වලට නිසා ඉතින් ගොඩක් හිවි විදිහට තමයි හදලා තියෙන්නේ. මේක එතකොට ඩිස්ප්ලේ එක ගත්තොත් 15.6 inch පැනල් එකක් තමයි තියෙන්නේ. එතකොට full HD resolution තියෙනවා. එතකොට මේක 144 Hz වෙනකන් තියෙනවා. බලමු මේක කොහොමද කියලා වීඩියෝ එකක් ප්ලේ කරලා. එතකොට මේකේ සවුන්ඩ් එකත් ඔයගලන්ට ඇහෙනවා. සවුන්ඩ් එකත් අවුලක් නැහැ. ඒ වගේ තමයි ඔයගලන්ට Asus TUF A15 ලැප් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක ඇත්තටම සවුන්ඩ් ඔක්කොම හොඳටම තියෙනවා. ඩිස්ප්ලේ එකත් හොඳයි. ඉතින් ඔයගලන්ට ඕනම වැඩකට මේ ලැප් එක යූස් කරන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. මේක මම ගත්තේ ලක්ෂ 3ක් වගේ වුණා. ප්‍රයිස් එක ඒ දවස්වල දැන් සමහරට වෙනස් වෙලා ඇති. සමා කම්පියුටර්ස් වලින් තමයි මම ගත්තේ. ඔයගලන්ට පුළුවන් ඒක බලා ගන්න ඕන ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා. මම ඔයගලන්ට ලින්ක් එක දාලා තියන්නම් බලන්න. ඉතින් මේක තමයි මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයගලන්ට පුළුවන් නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම goodbye.